It's all. විශේෂ දෙයක් But let's see the maturity. දු වැඩ කරන You guys are good. Well done. family day එක Well තමයි done. අද. Let's see if Auntie Similar underneath. Khadija. වල තියෙන හැම බ්‍රාන්ච් Look at the hose. Actually went all the way down to 200 euros. Not bad. Here we go. Next question. Concentrate. තරඟ කරන්න පුළුවන් විනෝද වෙන්න logo අවස්ථා is this? ගොඩාක් තියෙනවා. ඉතින් අපි ඇතුළට ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. මෙන්න මේ විදිහට තමයි ෆන්ක්ෂන් එක තිබ්බ තැන එයාලා හදලා තිබ්බේ. ඉතින් එන්ට්‍රන්ස් එකෙන් ආවට පස්සේ මේ හරිය දිගටම දාලා තිබ්බ එක එක ගේම්ස් වර්ග. ඉතින් මෙතෙන්ට එන ඕනම කෙනෙක්ට වයස් භේදයකින් තොරව ගේම්ස් ප්ලේ කරලා තෑගි දිනා ගන්න අවස්ථාව හදලා තිබ්බා. ඉතින් මෙතන තිබ්බ ඉන්ඩෝ ඒරියා එකේ පැටින් සූ එකකුත් තිබ්බා. එතන එක එක වර්ගයේ සත්තු එයාලා දාලා හිටියා. ඕනම කෙනෙක්ට ගිහිල්ලා අල්ලන්න පුළුවන්, එයාලව හුරතල් කරන්න පුළුවන්, එයාලට කෑම කවන්න පුළුවන්. මදු try කරා මේ කුරුල්ලව අතට ගන්න. හැබැයි එයාලා අපි අත දුන්නට එන්නේ නැහැ. එතන ඉන්න එක්කෙනා අරන් දුන්නාම තමයි අපි අතට ඇවිල්ලා ඉන්නේ. මේ ඉතින් එයා මේ ඔළුව මසාජ් කරන්න කියනවා. ඉතින් මදු ගත්ත හොඳ එක්ස්පීරියන්ස් එකක් තමයි මේ. එයා මේ පිඹුරව ඇල්ලුවා, කරේ දාගෙන හිටියා. මම නම් ඇත්තටම හිතුවේ නෑ එයා මේක කරයි කියලා. හැබැයි එයා මේ පිඹුරව තියාගෙන ගොඩක් වෙලා හිටියා. ඊට පස්සේ අපි ආයි ටිකක් එළියට ආවා. එළියට ඇවිල්ලා අයිස්ක්‍රීම් එකකුයි කොටන් කැන්ඩි අරගෙන කකා ටිකක් එළිය ඇවිද හිටියා. ආපහු අපි දෙන්න අර ගේම්ස් ප්ලේ කරන තැනට ආවා. ඉතින් එතනින් අපි දෙන්නත් පොඩි ගේම්ස් වර්ග ටිකක් try කරා. ඉතින් මෙතන ගැහණු අයට කිලෝග්‍රෑම් 10ක් තමයි බර උස්සන්න තිබ්බේ, දෙපැත්තට 5 දාලා. පිරිමි අයට කිලෝග්‍රෑම් 30ක් උස්සන්න තිබ්බ 15 දාලා. ඉතින් මේක 7 පාරක් කරන්න ඕනේ. එතකොට තමයි අපිට එයාලා gift එකක් දෙන්නේ. අපි දෙන්නත් ඉතින් මේක මෙන්න මේ විදිහට තමයි try කරේ. Finally, I won the gift. ඊට පස්සේ අපි දෙන්න මේ ගේම් එකක් try කරා. එතන ගෑනු අයටයි පොඩි අයටයි විනාඩියක් මෙතන එල්ලිලා ඉන්න ඕනි. පිරිමි අයට විනාඩි 1කමාරක් ඉන්න ඕනි. ඉතින් ඒකෙන් නම් අපි දෙන්නටම දිනන්න බැරි වුණා. මේ විදිහට මම එතන තිබ්බ තව ගේම් එකක් ප්ලේ කරා. මෙතන මේ මික්ස් වෙලා තියෙන පාටවල් එකම පාටට හදන්න ඕනි තප්පර 55ක් ඇතුළත. ඉතින් ඒකත් මට වින් කරන්න නම් බැරි වුණා. ඒ වුණාට ඉතින් මං හරි ආසාවෙන් මේ ගේම් එකත් ප්ලේ කරා.
අපි එළිය ගේම්ස් ප්ලේ කරලා පැවිලියන් එක ඇතුළට යනකොට එතන මෙහෙන්දි අඳින්න පටන් අරන් තිබ්බා. ඉතින් මමත් ආසාවට මෙහෙන්දි ඇඳගත්ත අතේ මේ තමයි ෆස්ට් ටයිම් මම මෙහෙන්දි ඇඳපු දවස. ඊට පස්සේ ආයිමත් අපි දෙන්න එළියට ආවා. අපි උදේ එනකොට මෙතනදී යාලා ෆොටෝ එකක් ගැහුවා. ඉතින් අපි දෙන්න ඒ ෆොටෝ එක ගන්නත් ඕනේ නිසා අපි දෙන්න ආපහු එළියට ගිහිල්ලා ෆොටෝ එක හොයන්න පටන් ගත්තා. But remember to shake the body a bit, okay? Are you ready? මේන් ස්ටේජ් එකේ මෙන්න මේ වගේ ෂෝ එකක් තිබ්බා. ඉතින් අපි දෙන්න ඒකත් බල එළියට වෙලා වාඩි වෙලා හිටියා. ඉතින් මේ ඉන්නේ මදුගේ යාළුවෝ ටික. එයාලවත් මේ වෙලාවේ හරිම ආදරෙන් මතක් කරනවා. ඊට පස්සේ මෙතන පොඩි වීඩියෝ ක්ලිප් එකක් වෙන්නවා NBF බැංක් එක ගැන සහ CEO ගේ කතාවක් තිබ්බා. දැන් ඉතින් අපි ලන්ච් එක ගන්න තමයි හදන්නේ. ලන්ච් එකෙන් පස්සේ රැෆල් ඩ්‍රෝ එකක් තිබ්බා. ඉතින් එතනදී ගොඩාක් වටින හොඳ තෑගි හම්බුණා ස්ටාෆ් එකේ අයට. මෙතනදී iPhone, iPad, Apple Watch, Samsung phone, gift voucher වගේ දේවල් ගොඩක් හම්බුණා. And the winner is 0335. Look at that. Go next mommy. Wallah. ඉතින් මේ තමයි රැෆල් ඩ්‍රෝ එකේ අවසාන ටිකට් එක තෝරන වෙලාව. මේ වෙලාවට සහභාගී වුණේ NBF බැංක් එකේ CEO. එයා අතින් තමයි පළවෙනි සහ දෙවෙනි තෑග්ගි දුන්නේ. ඉතින් අපි බලමු දෙවෙනි තෑග්ග හිමි කරගන්නේ කවුද කියලා. දෙවෙනි තෑග්ගට හම්බුනේ ඩිරාම් 5000ක මුදලක් සහ පළවෙනි තෑග්ගට ඩිරාම් 10000ක මුදලක් තමයි හම්බුනේ. Mr. Adnan, good luck. මේ තමයි ඩිරාම් 10000ක කෑෂ් ප්‍රයිස් එක තෝරපු වෙලාව. 3, 2. Wait. Which department are you? IT? All IT people stand up. ඉතින් මේ විදිහට තමයි එදා දවසේ අපි ගොඩක් විනෝද වුණේ. ආයිත් දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම්. බයි.